හායි හායි. දැන් ඉතින් මේ අපි දෙවනි දවසෙත් යන්න හදන්නේ කොයි හරි රවුමක් දාන්න. ඊයේත් අපි රවුමක් දාන්න ගියා. දෙවනි දවසෙත් දැන් මේ රවුමක් දාන්න යන ගමන් අපි යන්නේ කොහෙද කියලා පුළුවන් නම් ඔයාලා ගෙස් කරන්න. දැන් ඉතින් ඔය යන්නේ මග පුළුවන් නම් ගෙස් කරන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. තක්වලට තියෙන ආදරේ නෙවෙයි යන්නේ. ආවල් තියෙන්නේ දෙකටම ඔයාලට පේනවා මේ කඳු ටික දකිද්දී මොන වගේ ගමනක්ද යන්නේ කියලා ගිහිල්ලා තියෙන කට්ටිය නම් දන්නවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඔය වංගු ටික මම දැක්කහම මොන වගේ ප්ලේස් එකකටද යන්නේ කියලා. ඔන්න මම ප්ලේස් එකට යන්නට කලින් කියන්නම්. එතෙන්ට ගියපුවාම ත්‍රිපාදේ හිටන් ඔන්න තේන තැනක්. ඔන්න මම තවත් ලේසි කරා. ඉතින් කියන්න බලන්න ඕනේ. යාළුවනේ අපි තිල් මල් අරගෙන ඔන්න ආව කොහෙද? නෙල්ලිගල පන්සල් ආවා.
කොහොම view එක? අතෙන්ට යන්න ඕනේ. අතෙන්ට තමයි සිරිපාදේ පේන්නේ. අපි යනවා සිරිපාදේ පේන තැනට. අම්මෝ පල්ලම ඕ පාර ෆෝන් එහෙම මෙහෙට කරලා අල්ල ගන්න ඕනේ. මේ චූටි නේ. බතලේ කලර. සිරිපාදේ කොතෙන්ද පේන්නේ? අරකනේ. නෑ. වැහිලා තමයි තියන්නේ. තල්ලනවා මරු ඒක ආපු ආර ගන්න මං හිතන්නේ ගහන්න දෙන්නේ. ඕ අප්පච්චි. මගේ ගුරුවරයා ආවේ. කොහොමද පොඩි ටික? දැන් එම කවුද මේ ඔබතුමා ආවේ කොහොමද කියලා මං කියනවා පුතා ස්වාමීන් වහන්සේ ආවලා. සාදු සාදු කිව්වා. හාමුදුරුවෝ ගැන කිව්වට පස්සේ ඔයගේ හදන්න ඔයගේ හදන්න කිව්වේ හදන්න නම් පොය වෙවි සම්ප්‍රදායෙන් ඊට පස්සේ වස්තුවසන්ද ඒක තමයි කෙනෙක් පස්සේ කොහෙවත් යන්නේ ඒකත් පස්සේ කාලයක් තමයි හදන්න අඩි ගල්ක් දාගන්න අරගෙන දාගන්න ඔන්න ඉතින් යාළුවනේ අපි නෙල්ලිගල ආපු ගමන අවසන්. ගොඩක් කට්ටිය මේ වගේ දැන් ඇවිල්ලත් නැහැ දැකලත් නැහැ. වීඩියෝ එකකින් හරි මෙහෙම දෙයක් දැක ගන්න තමයි වීඩියෝ කරේ. එහෙනම් යාළුවනේ අපි ගෙන් එන්න දුරනයි.